ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ෆ්ලයින් යුරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා සියලුම දෙනාටම 2026 පෙබරවාරි මාසේ මුල් සතිය අවසාන වෙනකොට ලංකාව පිහිලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන අප්ඩේට් එකක් අරගෙන තමයි අදත් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙන්නේ. පසුගිය සතියේ ඉන්ටර්විව් වලට මුහුණ දුන්නේ SC නම්බර් වශයෙන් ගත්තොත් SC 220 221 SC 222 SC 223 සහ SC 224 SC නම්බර්ස් වල අය. ඒ වගේම ගිය සතියේ ඉන්ටර්විව් සඳහා දින ලැබුණා 2025 දෙසැම්බර් මාසේ අවසාන දවස් කිහිපය තුළ ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 224 SC 225 SC 226 සහ SC 227 සුළු ප්‍රමාණයකටත් ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. මේ අයට ඉන්ටර්විව් ෂෙඩියුල් වෙලා තියෙන්නේ 2026 පෙබරවාරි මාසේ 19 වෙනිදා වගේ වෙනකන්. පාස්පෝර්ට් කලෙක්ෂන් ගැන කතා කරොත් පෙබරවාරි 9 වෙනිදා පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා මේල් ඉෂුව වෙලා තිබුණා. 2025 දෙසැම්බර් මාසේ අග දවස්වල ඉන්ටර්විව් පේස් කරපු අයට සහ 2026 ජනවාරි මුල් දින කිහිපයේ ඉන්ටර්විව් වලට පේස් කරපු අයට. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වල නම් වෙනසක් වෙලා නැහැ. මීට කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා වගේම work permit එක, job agreement එක සහ myself සම්බන්ධයෙන් තවමත් ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඉන්ටර්විව් යන ඔයාලගේ work permit එක, ඔයාලගේ job agreement එක ගැන හොඳ අවධානයෙන් යන්න ඉන්ටර්විව් එකට යනකොට. ඒ වගේම ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ embassy ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න සම්බන්ධයෙන් වීඩියෝ ගණනාවක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලලා ඔයාලගේ ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න. එම්බසි එකේදී අහන ප්‍රශ්න වලට සූදානම් වෙනවා වගේම අපි එම්බසි එකට ඉදිරිපත් කරන්න ඕනේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන්මුත් ඔයාලගේ අවධානය යොමු කරන්න. එම්බසි එකට අවශ්‍ය පරිදි ඔයාලගේ ඩොකියුමන්ට් නිවැරදිව අරගෙන යන්න ඉන්ටර්විව් එකට යනකොට. ඔයා බයික් රයිඩර් හෝ ඩ්‍රයිවිං රැකියාවකට නම් රුමේනියාවට යන්නේ. ඔයාලා ඉන්ටර්විව් යනකොට අනිවාර්යෙන් ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ පාස්පෝර්ට් එක වසර 2ක් ඇතුළත එක්ස්පයර් වෙනවා නම් ඔයාලා ඉන්ටර්විව් යනකොට අනිවාර්යෙන් පාස්පෝර්ට් එක රිනිව් කරගෙන යන්න. පෙබරවාරි මාසේ මුල් සතියේ ඉඳලා එම්බසි ෆ්‍රී එකේ වෙනසක් වෙලා තියෙනවා. මේ වෙනකන් ඩොලර් 141ක්ව තිබුණු වීසා ෆ්‍රී එක පෙබරවාරි මාසේ මුල් සතියේ ඉඳන් ඩොලර් 144ක් වෙලා තියෙනවා. ඔයාලා මේ ඩොලර් 144 අරන් යනකොට ඩොලර් 100 නෝට්ටු එකක්, ඩොලර් 20 නෝට්ටු දෙකක් සහ ඩොලර් 1 නෝට්ටු 4ක් වශයෙන් ඩොලර් 144 අරන් යන්න. මේ මුදල් නෝට්ටු අරන් යනකොට පිරිසිදු මුදල් නෝට්ටු අරන් යන්න. පෑන් තියෙන නැවිලා පොඩි වෙලා තියෙන මුදල් නෝට්ටු අරන් යන්න එපා. පෙබරවාරි මාසේ මුල් සතිය අවසාන වෙනකොට රුමේනියානු එම්බසි එක සම්බන්ධයෙන් මේ අප්ඩේට් එක තමයි ඔයාලට දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනදා වගේම අපිත් එක්ක ඇවිත් අපි ඔයාලට වීඩියෝ එකකින් නැවත හමු වෙමු.